සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද responsive manage user page එකක් admin panel එකට ඩිසයින් කරගෙන දෙන්නේ කියන එක. මෙතනදී ගත්තාම මම admin users.php කියලා ෆයිල් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා. මෙතනදී මම programming part එකත් සමග මේක explanation එක කරගෙන යනවා. මේ විදිහට PHP script එකක් කරා මම session එක start ද කියලා මුලින්ම check කරලා තියෙනවා. ඊට පස්සේ if එකක් කරා not is set ද බලනවා. session එක admin logged in or admin logged in not true ද කියලා බලනවා මෙතනදී. not equal ද බලනවා true එකට. එහෙමනම් header එක location එක change කරලා තියෙනවා admin login.php එකට. ඊට පස්සේ මම මෙතන execute වෙන එක නවත්තන්න exit command එක දීලා තියෙනවා. මෙතෙන්දි වෙන්නේ admin එකපාරක් logged වුණොත් නැවතත් admin මෙතනදී admin logged වෙලා නැත්තම් admin login.php එකට location එක change කරන්න කියලා තමයි මම මෙතන if එක හරහා කියලා තියෙන්නේ. ඊට පස්සේ requirements එකක් add කරගෙන connection.php file එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී query එකක් add කරගෙන තියෙනවා මම select u.all group contact at at.name විදිහට. ඊට පස්සේ as roles from user table u විදිහට left join එකක් කරගෙන තියෙනවා user has account type එකට. ඒ table එක මම uhat විදිහට නම් කරගෙන on u.id equal කරගෙන තියෙනවා uhat.useid එකට. ඊට පස්සේ මෙතනදී left join එකක් add කරගෙන තියෙනවා account type table එක. ඒක තමයි at විදිහට මම add කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් on එක හරහා uhat.account type id සමානයි at.id එකට. ඊට පස්සේ group by එකක් දාගෙන තියෙනවා u.id order by එක දීලා තියෙනවා u.created at desk ending විදිහට. ඊට පස්සේ මම මෙතනදී database search එක හරහා query එක users කියන variable එකට add කරගෙන තියෙනවා. එතනින් php script එක close කරලා මම මෙතන designing part එකට දාලා මෙතන html structure එක මම අරගෙන තියෙනවා. මේ විදිහට head එක යටතේ meta tags දෙකක් හරහා මෙතනදී character set එක සහ viewport එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ title එක admin dashboard skill shop විදිහට මේ විදිහට අරගෙන link කරගෙන තියෙනවා icon එක. ඊට පස්සේ cdn link එක tailwind css link එක මම add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී body එක ගත්තාම body එකට classes bg slate 50 min h screen දීලා තියෙනවා. ඊට පස්සේ div tag එක add කරගෙන div tag එකේ classes flex call md එකේදී flex row min h screen කරලා ඊට පස්සේ මම මෙතන sidebar එකක් add කරගෙන තියෙනවා. sidebar එකට අදාළව aside tag එක මම මෙතන add කරගෙන තියෙනවා. aside tag එක හරහා ඒකට classes දීලා තියෙනවා width එක full md එකේදී width එක 64 bg slate 900 text එක white flex shrink එක 0 විදිහට. ඊට පස්සේ div එකක් add කරගෙන තියෙනවා. div එකට classes padding එක 6ක් විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී h1 එකක් සහ paragraph tag එකක් add කරගෙන මේ විදිහට classes add කරගෙන h1 එකට skill shop කියලා paragraph tag එකට admin control කියලා දීලා තියෙනවා. ඊට පස්සේ nav එක ගත්තාට පස්සේ nav එකේ මෙතන sidebar එකේ anchor text කීපයක් කරා මම link කරගෙන තියෙනවා dashboard එක. ඊට පස්සේ user management section එක, ඊට පස්සේ product management section එක, transaction section එක මේ විදිහට link කරගෙන තියෙනවා. මේ විදිහට classes add කරගෙන href මේ විදිහට add කරගෙන link කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් ගත්තාම aside එකේ තවත් div එකක් open කරගෙන classes add කරගෙන තියෙනවා. nav එකට පස්සේ div එක open කරගෙන තියෙන්නේ classes empty auto padding එක 6ක් border t විදිහට border slate 800 කරලා ඒ div එකේ තවත් div එකක් මේ විදිහට add කරගෙන ඒ div එකට classes මේ විදිහට එක් කරලා ඊට පස්සේ මම තවත් div එකක් add කරලා ඒකට classes width එක 10 height එක 10 bg indigo 500 විදිහට color එක rounded lg flex item center විදිහට justify center කරගෙන font bold විදිහට add කරගෙන මේ විතන div එකට ඒ විදිහට මම දීලා තියෙනවා. කියන්නේ administrator අදාළව මෙතන ඒ අකුර display කරගෙන තියෙනවා administrator කියන්න. ඊට පස්සේ div tag එකක් open කරගෙන paragraph tag එකක් කරා මෙතනදී
paragraph tag එකේ classes text sm font bold එතන මම session එකෙන් admin ගේ f name එක අරගෙන තියෙනවා මෙතනදී කෝ කරගන්න තියෙනවා ඊට පස්සේ paragraph tag එකක් අරගෙන තියෙනවා ඒකේ classes text එක 10 pixel text එක slate 400 uppercase administrator විදියට ඒක හදලා තියෙනවා ඊට පස්සේ මම anchor tag එකක් add කරගෙන anchor tag එකට අදාළව logout button එක හදාන්න තියෙනවා link කරගෙන href process admin logout process.php විදියට classes මේ විදියට දීලා logout විදියට anchor tag එක හදාන්න තියෙනවා මේ ගැන මේ admin logout process.php එක ගැන මම කලින් admin dashboard programming part එකේදී මම explain කරා මේ වීඩියෝ එකේදී ඊට පස්සේ මෙතනින් admin users.php එකට අදාළව main content එකට අදාළව මම මෙතන main content එකේ main tag එකක් open කරගෙන classes flex1 overflow y auto top nav එකක් add කරගෙන තියෙනවා top nav එකේ header tag එකක් add කරගෙන header tag එකේ classes bg white border b border එකට color එකක් දීලා තියෙනවා slate 200 විදියට ඊට පස්සේ px එකක් දීලා තියෙනවා 8ක් py එකක් දීලා තියෙනවා 4ක් flex justify between විදියට item center කරගෙන sticky top එක sticky කරගෙන top එක 0 විදියට z එක 30 විදියට මම add කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් h2 එකට අදාළව h2 tag එකක් add කරගෙන තියෙනවා classes text excel font extra bold විදියට text එකට color එකක් දීලා තියෙනවා slate 900 විදියට h2 එක manage users විදියට මම add කරගෙන තියෙනවා ඊට පස්සේ h2 එකට පස්සේ මම input self closing tag එකක් add කරගෙන තියෙනවා input එක එතනදී input tag එකේ type එක text id එක user search විදියට on key up එකක් දීලා තියෙනවා filter users විදියට on key up එකක් ඊට පස්සේ මෙතනින් placeholder search users විදියට add කරගෙන තියෙනවා මෙතන on key up එකේ වෙන්නේ අපි keyboard එකේ key එකක් press කරාම ඒ filter කරගන්න අවශ්‍ය data එක filter වෙන්නේ එකට අදාළ තමයි මෙතන on key up එක add කරගෙන තියෙන්නේ ඊට පස්සේ මෙතනින් ඒ input එකට අදාළ classes px එක 4 py එක 2 bg color එකක් දීලා තියෙනවා slate 50 විදියට border එකක් add කරගෙන border එකට color එකක් දීලා දෙනවා slate 200 rounded excel කරගෙන තියෙනවා ඊට පස්සේ text එක small විදියට sm add කරගෙන තියෙනවා focus string එක 4 විදියට add කරලා focus string blue 510 විදියට outline එක none කරගෙන තියෙනවා මෙතනදී ඊට පස්සේ මම මෙතන header එකට පස්සේ div tag එකක් open කරගෙන classes දීලා තියෙනවා padding එක 8ක් විදියට ඊට පස්සේ මම තවත් div එකක් open කරගෙන classes bg white rounded 2xl shadow එක sm විදියට border එකක් add කරලා border එකට color එක slate 100 විදියට add කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් table එකක් open කරගෙන තියෙනවා table එකේ classes width එක full text එක left id එක user table විදියට add කරගත්තා table head area එකේ table head tag එකේ මම මෙතන table row එකට අදාළව classes දීලා තියෙනවා bg slate 50 විදියට color එකක් text එකට slate 500 විදියට color එකක් text එක 10 pixel විදියට text එකේ size එක font එක bold කරලා uppercase විදියට tracking white set එකක් add කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් table headings වලට අදාළව මෙතන th එකට classes දීලා තියෙනවා px8 py4 විදියට මෙතනදී user details roles join date status actions විදියට table headings ටිකක් add කරගෙන තියෙනවා මෙතන actions වලට classes text එක right විදියට add කරගෙන තියෙනවා class එකක් ඊට පස්සේ table body එක ගත්තට පස්සේ table body එකේ classes divide y divide color එකක් දීලා තියෙනවා slate 100 විදියට මෙතනින් ඊට පස්සේ php scriptlet එකක් කරා මම while එකක් add කරගෙන තියෙනවා while එකේ $sign user assign කරගෙන තියෙනවා $sign users ළඟින් fetch assoc කරගෙන data ටික මෙතනින් ඊට පස්සේ table row එකට අදාළව classes add කරගෙන තියෙනවා hover එකේදී bg slate එක 50-50 transition colors user row විදිහට ඊට පස්සේ table data එකක් add කරගෙන තියෙනවා class එක px8 py4 විදිහට ඊට පස්සේ මෙතනින් table data එකේ div tag එකක් open කරගෙන classes flex item center gap එක 3ක් විදිහට තියලා div tag එකක් තවත් open කරගෙන තියෙනවා ඒකේ classes මේ විදිහට අරගෙන මම එතන echo කරගෙන තියෙනවා sub string විදිහට $sign user එකේ first name එක f name එක අරගෙන තියෙනවා මෙතනදී
මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා echo එකක්. ඊට පස්සේ මම මෙතන ඊළඟ div එකේ paragraph tag එකට අදාළ user ට අදාළ full name එක display කරගන්නවා. මම මෙතන user f name space එකක් තියලා user l name add කරගෙන තියෙනවා. ඊට පස්සේ user ට අදාළ email එක display කරගන්න echo එකක් තියලා තියෙනවා php echo එකක්. ඊට පස්සේ මම ඊළඟ table data එකේ මේ විදිහට div එකක් open කරගෙන classes flex1 gap1 විදිහට add කරගෙන ඒකේ php scriptlet එකක් open කරගෙන එතනදී $roles export කරලා තියෙනවා user roles එකට අදාළව මෙතන. ඊට පස්සේ මම for each එකක් add කරගෙන $roles as $role විදිහට add කරලා $color එක assign කරගෙන තියෙනවා $role එක seller ට සමානයි නම් bg indigo 50 text indigo 500 විදිහට මෙතන add කරගෙන තියෙනවා. sorry text indigo 600 විදිහට මම මෙතන add කරගෙන තියෙනවා. එහෙම නැත්නම් bg blue 50 text එක blue 600 විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඊළඟ span එකේ මම එතන for each එක ඉවර වෙලා for each එකේදී span එකක් add කරගෙන තියෙනවා මේ විදිහට. එතනදී classes px2 py එක 0.5ක්. ඊට පස්සේ එතනදී echo කරගෙන තියෙනවා $color එක. text එක 9 pixel විදිහට font එක black upper case rounded md විදිහට $role එක මම අරගෙන තියෙනවා. මෙතනදී role එක කියන්නේ user seller කෙනෙක්ද buyer කෙනෙක්ද කියන එක check කරගන්න. ඊට පස්සේ මෙතනින් php info each එක add කරගෙන තියෙනවා. ඊළඟ table data එකේ මම මෙතනදී classes add කරගෙන තියෙනවා px එක 8 py එක 5 text එක xs text එකේ color එක add කරලා තියෙනවා slate 500 විදියට. එතන මම echo එකක් add කරගෙන තියෙනවා date එකට අදාළව. මෙතන date format එක අරගෙන string to time එක user ගේ created at එක අරගෙන data එක display කරගන්න මම මෙතන add කරගෙන තියෙනවා. ඊට පස්සේ ඊළඟ table data එකේ මම මෙතනදී classes add කරගෙන තියෙනවා px එක 8 py එක 5 span එකක් add කරගෙන තියෙනවා id එක status මෙතන hyphen mark එකක් තියෙනවා status hyphen mark එක add කරලා user ගේ id එකත් echo කරගෙන තියෙනවා එතනදී id එකට අදාළව. ඊට පස්සේ මෙතනින් classes මම මේ විදිහට px එක 3 py එක 1 text එකට size එකක් දීලා තියෙනවා 10 pixel විදිහට font bold කරලා rounded full upper case විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන echo එක අරගෙන තියෙනවා user ගේ status එක active නම් bg green 50 text green 700 වෙන්න. එහෙම නැත්නම් bg red 50 text red 700 වෙන්න කියලා. ඊට පස්සේ මම මෙතන echo කරගෙන තියෙනවා user ගේ status එක span එක ඇතුලේ. ඊට පස්සේ මම ඊළඟ table data එකට අදාළව classes මේ විදිහට px එක 8 py එක 5 text එක right අරගෙන තියෙනවා. button එකක් add කරගෙන තියෙනවා on click එක toggle user status විදිහට. ඊට අදාළව මම මෙතන add කරගෙන තියෙනවා user ගේ id එක. ඊට පස්සේ id එක button එක hyphen mark එකක් කරා button btn hyphen ඊට පස්සේ මෙතන echo එකක් දීලා තියෙනවා user id එක. එතනදී button එකට classes px4 py2 rounded lg කරලා text එක xs font එක bold transition all කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් php echo එකක් හරහා මම user ගේ status එක active ද කියන එක check කරලා active නම් bg red 50 text red 600 විදියට hover bg එකේදී red 600 hover text එක white වෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් active නෙවෙයි නම් bg green 600 text එක white hover bg එක green 700 විදියට display කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන echo එකක් දීලා තියෙනවා user ගේ status එක active නම් block විදියට button එක display වෙන්නත් නැත්නම් unblock විදියට button එක display කරගන්නත් මම මෙතන add කරගෙන තියෙනවා echo එකක්. ඊට පස්සේ මෙතනින් මම උඩින් start කරගත්තු while loop එක මෙතන php end while එකක් කරා while එක end කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී ගත්තාම script එක ගැන කතා කරොත් script එකේ මම function එකක් අරගෙන තියෙනවා filter users කියලා function එක. එතනදී constant එකක් හදාගෙන තියෙනවා input document get element by user search විදිහට id එක අරගෙන තියෙනවා. constant එකක් හදලා තියෙනවා filter විදිහට. එතන input.value එක to lower case විදිහට අරගෙන
constant එකක් rows අරගෙන rows විදියට document query selector all එකක් අරගෙන තියෙනවා dot user row එක මම මෙතන මේ විදියට බලපුවම මට බලන්න පුළුවන් කොතනද user row කියලා මෙතන add කරගත්තේ කියන එක මෙතන ගත්තාම මෙතන user row එක මම මෙතනදී මේ විදියට table row එකේ මෙතන classes වල add කරගත්තා ඒ user row එක තමයි මෙතන dot එක හරහා add කරගෙන තියෙන්නේ මෙතනින් ඊට පස්සේ rows.for each add කරගෙන තියෙනවා row විදියට මෙතන function එක async function එකක් හදලා constant name එක row.query selector username inner text එක දීලා තියෙන to lower case ඊට පස්සේ email එකට අදාළව මෙතන row.query selector එකක් add කරගෙන තියෙනවා user ගේ email එක inner text to lower case විදියට ඊට පස්සේ මෙතන if else එක හරහා මම if එකේ name එක includes filter හෝ email එක includes filter එකට අදාළව එහෙමනම් row.style display මේ විදියට add කරගෙන ඊට පස්සේ else එක යටතේ එහෙම නැත්නම් row.style.display none විදියට add කරගෙන තියෙනවා ඊට පස්සේ මම async function එකක් හදලා තියෙනවා toggle users status විදියට මෙතන user id එක හරහා මෙතන constant එකක් හදලා දෙනවා btn එකට document get element by id btn එක hyphen mark එක මම add කරගත්තු ඒ on click එකට මෙතන classes add කරන් තියෙනවා මෙතනදී මේ විදියට මට පෙන්නන්න පුළුවන් මෙතන id එක මම add කරගත්තු btn hyphen එක plus user id එක මෙතන user id එක තමයි මෙතන අරගෙන තියෙන්නේ මෙතෙන්ට ඊට පස්සේ මෙතනදී constant status span එකේ මම status එකට අදාළව document get element by id through constant එකට data ටික add කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතනින් constant එකක් හදලා තියෙනවා original text එකට අදාළව btn inner text එක කරලා තියෙනවා btn disable true නම් btn inner text එක මේ විදියට ඊට පස්සේ constant එක ft new form data එක add කරගෙන තියෙනවා fd විදියට constant එක හදලා ft.append කරගෙන තියෙනවා id user id එක ඊට පස්සේ මම මෙතන try catch එකක් add කරගෙන try එකේ constant එකට අදාළව response එකට අදාළව res විදියට අරගෙන await fetch එකක් දීලා තියෙනවා process folder එකේ toggle user status.php විදියට file එකක් ඒකට data ටික post method එකේ යටතේ යවලා body එක ft විදියට මම add කරගෙන තියෙනවා ඊට පස්සේ data ටික wait res.json විදියට constant data කියලා constant එකක් හදලා මෙතනදී if එකක් add කරගෙන තියෙනවා if එකේ data.success නම් මම මෙතන if එකේ තවත් if එකක් add කරගෙන මෙතනදී data.success නම් මම මෙතන data.new status එක active ද කියන එක check කරලා status span.inner text active status span.class name එක මේ විදිහට classes px3 py1 text එක 10 pixel විදිහට font එක bold rounded full කරලා uppercase bg green 50 text green 700 විදිහට add කරගෙන තියෙනවා එතනදී ඊට පස්සේ inner text එක block නම් මෙතනදී class names add කරගෙන තියෙනවා px4 py2 rounded lg text xs font එක bold transition all කරලා bg red 50 text එක red 600 hover එකේදී bg red එක 600 විදියට hover text white එකක් add කරගෙන තියෙනවා එහෙම නැත්නම් මෙතන else එක යටතේ status span.inner text එක blocked status span.class name එක px3 py1 text එක 10 pixel font bold කරලා rounded full විදියට uppercase එක දීලා තියෙනවා bg red 50 and text එකේ red 700 විදියට ඊට පස්සේ මම මෙතන btn.inner text කරලා තියෙනවා unblock විදියට btn.class name px4 py2 rounded lg text එක xs font එක bold transition all කරලා bg green 600 text එක white hover bg green 700 විදියට ඊට පස්සේ මම මෙතන catch එක යටතේ error එක console error එකක් දීලා තියෙනවා btn inner text original text එක finally btn disable false විදියට add කරගෙන තියෙනවා මම මෙතනදී script එක close කරලා word tag එක close කරලා html tag එක close කරලා තියෙනවා අවසානයේට අපි දැන් බලමු මෙතන මම process folder එකේ හදාගත්තු toggle users status.php file එක මෙතනදී මම
toggle user status.php ෆයිල් එක ගැන කතා කරොත් එතනදී php scriptlet එකක් හදාගෙන මම session එක start කරලා තියෙනවා. ඊට පස්සේ require once එකක් කරාම මෙතන ඉන්න folder එකෙන් back වෙලා db කියන folder එකට ගිහිල්ලා connection.php folder එක මම require කරගෙන තියෙනවා මෙතනදී. ඊට පස්සේ header එක හරහා json එක add කරගෙන තියෙනවා content type application json විදියට. ඊට පස්සේ මෙතන if එකක් මම check කරගෙන not is set ද කියලා session එක admin logged in ද කියන එක බලලා set වෙලා නැද්ද කියලා. එහෙමනම් json encode success false message එක unauthorized විදිහට දීලා exit කරගෙන තියෙනවා execute වෙන එක නවත්තන්න command එක. ඊට පස්සේ මම මෙතන $id විදිහට variable එකක් හදලා set වෙලා බලනවා post method එක යටතේ id එක අරගෙන ඒ data ටික මම අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් if එක හරහා මම id එක empty ද කියලා check කරලා empty නම් json encode එකක් දීලා තියෙනවා success false message එක user id is required විදියට. ඊට පස්සේ command එක execute වෙන එක නවත්තන්න exit එක මම add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී query එකක් හදාගෙන තියෙනවා $res විදිහට res විදිහට response එකට database search එකක් select status from user where id මෙතන integer එකක් කරහා මෙතන data type එක integer id එක මම අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන if else එක හරහා $res එක සහ $res එකේ num rows එක බිඳුවට වඩා වැඩිද කියන එක check කරලා $user කියන variable එක හදලා ඒකට assign කරලා තියෙනවා $res එකේ fetch assoc කරගෙන data ටික. ඊට පස්සේ මෙතනින් $new status විදියට හදලා $user status active ද කියන එක check කරලා active නම් blocked නැත්නම් active විදියට add කරගෙන තියෙනවා. මෙතනින් ඊට පස්සේ database එක update කරලා දෙනවා user ගේ table එක database iud එක හරහා user ගේ table එක set status එක where id මෙතන data type එක string integer විදියට new status එක string id එක integer විදියට add කරගෙන දෙනවා. ඊට පස්සේ එහෙමනම් echo json encode එක දීලා තියෙනවා success එක through new status එක $new status data එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් else යටතේ echo කරගෙන තියෙනවා json encode success false message එක user not found විදිහට. මේ විදිහට තමයි මම admin user.php එක يعني user ගේ admin panel එකේදී usage එක කොහොමද user ගේ page එක මම design කරගෙන තියෙන්නේ සහ program කරගෙන තියෙන්නේ coding part එක මේ විදිහට තමයි කරලා තියෙන්නේ. මම output එක පෙන්වන්න කලින් මෙතන database එකේ මම table එක update කරගත්තා. මෙතන status එක add කරගත්තා user table එකට. status එක මේ විදිහට මම active block විදිහට තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපි බලමු කොහොමද design එක display වෙන්නේ කියන එක සහ programming part එක output එක සිද්ධ වෙන්නේ කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. මම මෙතන cache clear refresh එකක් දෙන්නම්. refresh කරාට පස්සේ මේ විදිහට මට බලා ගන්න පුළුවන්. user management section එකේ manage users විදිහට මේ විදිහට display වෙනවා. ඊට පස්සේ search bar එකක් මෙතන මම add කරගත්තා. ඊට පස්සේ මෙතනදී මේ user ට අදාළව මෙයා buyer කෙනෙක් විදිහටත් seller කෙනෙක් විදිහටත් log වෙලා ඉන්නවා කියන්න මෙතනදී sign up වෙලා ඉන්නවා කියන්න register වෙලා ඉන්නවා කියන්න මෙතනදී buyer සහ seller විදිහට මම add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී join date එක add වෙලා තියෙනවා. status එක active ද block ද කියන එක action එක මෙතන button එක add කරගෙන තියෙනවා block කරන්න සහ unblock කරන්න අදාළව. ඊට පස්සේ මෙතන responsive බව ගත්තොත් මේ විදිහට මම inspect ගේන් මෙතනදී dimensions හරහා මම එක එක devices හරහා අපි බලමු size එක කොහොමද ගන්න කියන එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මම තවත් device එකක් කරා බැලුවොත් මේ විදිහට මට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී තවත් device එකක් කරා දැන් බලුවොත් මෙතන search bar එකේ මම user කෙනෙක්ට අදාළව මේ විදිහට search කරාට පස්සේ මෙතනදී email එක සහ name එකට අදාළව මම
ෆිල්ඩ් එක ඇඩ් කරගෙන තියෙන නිසා මෙතනදී මම name එක හරහා මේ විදිහට ටයිප් කරද්දී කීබෝඩ් එක හරහා මෙතන මට ෆිල්ටර් වෙලා ඒ අදාළ අවුට්පුට් එක මට ඩිස්ප්ලේ වෙනවා. ඊමේල් එක හරහා බැලුවොත් මේ විදිහට මට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපි එක විදිහටම තියෙන ඊමේල් එකක් ගත්තොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊමේල් එක හරහා අදාළ යූසර් අපිට ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ මෙතනදී ඇක්ෂන් යටතේ මම මෙතන මේ යූසර්ස්ලාට අදාළ මේ විදිහට මම බ්ලොක් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන ඇක්ෂන් එක බටන් එක අන්බ්ලොක් විදිහට චේන්ජ් වෙලා ස්ටේටස් එක බ්ලොක් විදිහට චේන්ජ් වෙනවා. ඇක්ටිව් වෙලා තිබ්බ එක මේ විදිහට මට බලා ගන්න පුළුවන්. මේ විදිහට මම ඩේටාබේස් මේ හැම යූසර් කෙනෙක්වම ඇක්ටිව් කෙනෙක්වම බ්ලොක් කරොත් මට බලා ගන්න පුළුවන්. මෙතනදී අපි බලුවොත් මේ විදිහට ටේබල් එකට අදාළ මේ විදිහට රිෆ්‍රෙෂ් කරොත් මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. මෙතනින් මම දැන්ට බ්ලොක් කරලා ඉන්න යූසර් ඒක නිසා මම මෙතන පෙන්නන්නම්. අපි දැන් බ්ලොක් කරලා ඉන්න යූසර් කෙනෙක් sign in වෙන්න ගියොත් මට මෙතනදී මම message එකක් add කරන්න තියෙනවා. your account has been blocked, please contact support විදියට මම මෙතන message එකක් add කරන්න තියෙනවා. ඒ part එක මම කරගෙන තියෙන්නේ මෙතනදී. මෙතන අපි බලුවොත් මෙතන index.php එකේ මෙතනදී මම එක චෙක් කරගත්තේ මෙතන අපි බලුවොත් login process එකේ මම මෙතන F එකක් කරා මෙතනදී add කරගෙන තියෙනවා. user status එක block නම් එකෝ එකක් දීලා තියෙනවා. your account has been blocked, please contact support විදියට exit කරගෙන මෙතන තව අප්ඩේට් එකක් කරා. මෙතන user අදාළව මෙතන result එකේ result query එකට status එක මම add කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි ඒ message එක මට display වෙන්නේ. ඊට පස්සේ මෙතන output එක අපි බලුවොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපේ table එකේ database එකෙත් මේ විදිහට usersලා block විදිහට තමයි display වෙලා පෙන්නන්නේ. මම මෙතන unblock button එක click කරලා පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට block වෙලා තිබ්බ usersලා active විදිහට change වෙනවා. සහ මම මෙතන නැවත මේ විදිහට reload කරලා අපි මේ විදිහට reload කරලා මම මෙතන login click කරාට පස්සේ මෙතනදී මේ විදිහට password එක add කරලා login successful redirecting ඒ කියන්නේ අර block කරලා හිටපු user මම unblock කරපු නිසා මට මෙතනින් ඒ user ට අදාළව login part එක කරන්න පුළුවන්. user ට log වෙන්න පුළුවන් website එකට. ඉතින් මේ විදිහට තමයි මෙතනදී ගත්තාම මේ විදිහට තමයි මම manage users වලට අදාළ user management page එක responsive විදිහට display කරගෙන තියෙන්නේ, design කරගෙන තියෙන්නේ සහ ඒ අදාළ data ටික database එකෙන් අරගෙන programming part එක කරගෙන block unblock process එකත් program කරගෙන තියෙන්නේ. Thank you.